හොඳයි සියලු දෙනාටම තෙරුවන් සරණයි. අද දීවැකදුර ජයබෝධි විහාරස්ථානයේට වසර දෙකක් සම්පූර්ණ වීම නිමිත්තෙන් අපේ මහා පුෂ්ප පූජාවක් පවත්වන මේක විසිතුරු පූජාවක් අපි මේ පවත්වන්නේ ලෝතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ උදෙසා දාස්පතියා මල් 25000ක් විතර උපයෝගී කරගෙන පවත්වන්න බලාපොරොත්තු වෙන මහා විසිතුරු ගණයේ උතුම් වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ උදෙසා පවත්වන පුෂ්පෝපහාර පූජාවක්. මේ පූජාව පවත්වන්නේ දීවැකදුර ජයබෝධි විහාරස්ථානයේට වසර දෙකක් සම්පූර්ණ වීම නිමිත්තෙන් මේ පින්කමට අපි විශාල වශයෙන් ගම්වාසී එවැනි දුරට බැහැර පින්වතුන් පවා මම ලබා දෙන්නට යෙදුණා. අද සවස් කාලයේදී පවත්වන මේ පූජාව වෙනුවෙන් අපේ දායක පින්වතුන් ඒ වගේ විශේෂ දායකයෝ උදෑසන කාලේ ඉඳලම පොඩිහාන් මහසුලත් එක්ක මල් දිරීමේ කටයුතු වලට සම්බන්ධ වෙනවා. ඒ වගේම බෝධීන් වහන්සේ අභියස, ඒ වගේම කරුණු වහන්සේ අභියස, විශේෂයෙන් බුද්ධ මන්දිරයත් ඒ වගේම මේ මල් පූජා වෙනුවෙන් විචිත්‍රව සරසලා මේ පින්කම් එකතු වෙනවා. අපි හැමදාම බෝධි පූජා ආදී පින්කම් පවත්වන නිසා මේ සැරේ අපි වසරක් ගානේ අපි විහාරස්ථානවල පවත්වන වාර්ෂික දාස්පතිය මල් පූජාව මේ සැරේ පවත්වනවා. විශේෂයෙන්ම මේ මල් සියලුම මේ කර වෙන මල් නැවත ඒ වගේම අපි වේදලා බීජ ලබාගෙන නැවත ලබන අවුරුද්දට ඒ වගේම මල් පූජා කරන්න දාස්පතිය පූජාවට අවශ්‍ය කරන බීජ සපයා ගැනීමටත් ඒ වගේ කටයුතු කරනවා. මේ විශේෂයෙන්ම අද හවස ඒ වගේම කාමයේ බෝධි පූජා පින්කමක් විදිහට මේ පින්කම පැවැත්වෙනවා. අපි වරින් වර විශේෂයෙන් දහම් කන්ද හරහා අපිත් එක්ක ඒ වගේම ලෝක වාසී රට වාසී කියලා ඉන්න හැම දෙනාටම මේ පින්කමේ අසරි අපි වරින් වර කියන අපිත් එක්ක රැඳිලා ඉඳලා මේ පින්කමෙත් ඒ වගේම කොටස්කාරී විදිහට දැකලා බලලා සතුට වෙන විදිහට අපි පිළිතුරුම මේ ගහක ඒ වගේම අනුග්‍රහක පින්වතුන්ට ආරාධනා කර සිටිනවා.